අඩෝ මානසී බං මෙන්න මේකේ වෙලානේ දැන් මම ඉන්නේ ෂි. හැමදාම සමහර දවස්වල කන්නත් නැහැ. මේකට වෙලා නිකන් පාඩුවේ ඉන්නවට වැඩිය ජොබ් එකක්වත් හොයාගන්න ඕනේ. හැමදාම ඉන්නේ මෙන්න මේ බස් වලට ගිහලා වාඩි වෙලා. ෂි සමහර දවසට කන්න හම්බෙන්නෙත් නැහැ. මොකක් හරි ජොබ් එකක් කරන්න ගියා නම් හරි. පොඩි ගාණක් හම්බ කරගන්න පුළුවන් ඊට පස්සේ. මේකට වෙලා හිඟා කකා එන්නේ නැතුව. මගේ දන්නේ යාළුවෙක් ඉන්නවා. උට කෝල් එකක් දීලා බලන්න ඕනේ. හප්පන්නේ බා රෙද්ද. ඉන්දුලට කෝල් එකක් දීලා බලමු. හෙලෝ ඉන්දුල. අය මචං මොකෝ කේස් එක? මට මේ මොකක් හරි මේ කඩයක්වත් කරන්න නැද්ද බං හොයාගන්න මොකක් හරි? ඔය කලර් ලයිට් දෙකක් තියෙන්නේ බං. ඒකේ පළවෙනි එකට වරෙන්කෝ ඉස්සරහට පොඩ්ඩක්. එන්න එතන තියෙනවා එකක්. මේ එතන වරෙන්කෝ. හරි මචං මේ කලර් ලයිට් එක ඉස්සරහනේ. ඔව් කලර් ලයිට් එක ඉස්සරහ එතන වරෙන්කෝ ඉම්මන්ට. මේ එතන වරෙන් හරි. කලර් ලයිට් එක ඉස්සරහ අර පැත්තේ තියෙන කලර් ලයිට් එක. යවන්කෝ දැන් එහෙට. කොතනද? අරකද? මේ තියෙන කලර් ලයිට් එක නම් කොතනද දන්නේ නැහැ තියෙන කඩේ කලර් ලයිට් එක ගාව. හෙලෝ මචං මේ කලර් ලයිට් එක ගාව කොතනද බං තියෙන්නේ? ඔය බං කලර් ලයිට් එක ඉස්සරහ ඔය තියෙන්නේ බං මේ හොටෙල් කියලා එකක් ගහලා. ඌ ඒක ඉස්සරහ. අම්මට මේක ඉස්සරහ කියලා කිව්වේ. හලෝ මේකද? නෑ මේක වෙන්න විදිහක් නෑ. මේ ඉස්සරහ එකද? ඒකත් නෙවෙයි වගේ. කොහෙද මන් තියෙන්නේ අහලා බලමුකෝ. ඒ කොතන ගෙදරද බං? ඔය මචං ඔය බදුල්ල කියලා බෝඩ් එකක් ගහලා තියෙන්නේ. ඌ එතන තියෙන ගෙදර නෙවෙයි ඊට ඉස්සරහ එක. අම්මට ඒ කියන්නේ මෙන්න මේ ගෙදර. මේ ගෙදරලු මෙන්න මේ කඩේ. අඩෝ සිරාටම අහලා බලමු. කඩේ කවුද? කවුද මේ මට මේ වලේ කඩේ වැඩට එන්න පුළුවන් වේද? වැඩට එන්න? වැඩට එන්න නම් පුළුවන් ගන්න පුළුවන්. මට පඩිය කීයක් විතර හම්බෙයිද? ඔයාට මාසෙට 80000ක් විතර හම්බෙනවා. 80000ක්. හරි මම මේ දැන් වැඩට එන්න පුළුවන් වේද? ඔහොම ඉතින් මේ ඇඳුම් ඉරාගෙන ඔහොම වැඩට එන්න බෑනේ. ඇඳුම් පේන හැටි. ඔය ඉස්සෙල්ලා ඇඳුම් ටිකක් ගන්න කඩින්. මේ මට ඇඳුම් ගන්න නම් සල්ලි නැහැ එච්චර. එහෙනම් කමන්නේ මේ රුපියල් 15000 තියා ගන්නකො. අනේ ගොඩක් ස්තුතියි මම ඇඳුම් ටිකක් අරන් එන්නම්. හරි. අඩෝ එසේන හොඳ සර් කෙනෙක් රුපියල් 15000 දුන්නා පඩිය එන්නත් කලින්. ඇඳුම් ටිකක් ගන්න කිව්වනේ. අඩෝ මෙන්න බස් එකක් තියෙනවා. ලස්සන බස් එකක් මොනා වුණත්. අම්මට උඩුවේ ඒ කාගෙද දන්නේ නැහැ. අහලා බලමු. කාගෙද දන්නේ නැහැ. කොහෙද බං ඉන්නේ? මම මචං ඔය මොනවද උඹ බලන්නේ? කොහෙද බං ඉන්නේ අරු? කවුද මම කතා කරේ? මෙහෙ බං මේ බස් එක ගාව. අම්මට උඩ අර බස් එකේ ඉන්නේ. අයියේ මේ බස් එක ඔය අලුතින් දාගත්තේ. ඕ මල්ලි. මේක කීයක් විතර වෙයිද? ඔක මල්ලි ලක්ෂ 1.80ක් විතර වෙනවා. කෝටි 1.80ක් විතර. හරි මම නිකන් බලන්න ආවේ. හරි මල්ලි. අඩෝ මේ බස් එක ලස්සනයි බං. කොහොම හරි කරලා වෙන් ගන්න ඕනේ බං. ෂී. ආයෝ පඩි දැන් ටිකක් කාල වැඩ කරලා ගන්න ඕනේ ඕක. අම්බෝ. ඒක මට හයර් දුන්නත් පුළුවන්. එහෙනම් මම ඇඳුම් ටික අරන් එන්නම් කිව්වට. අඩෝ මම ඇඳුම් ටික ගන්න ගත්තා. දැන් වැඩට යන්න පුළුවන් මම හිතන විදිහට. අපි යම් බලන්න. අඩෝ අර බස් එක ගන්න ඕනේ කොහොම හරි සල්ලි එකතු කරලා. මොන කඩේද බං? ඉස්සරහා එකනේ. අපි ආලා බලමු දැන්. මහත්තයා මේ මං ඇඳුම් ටිකක් ගත්තා. ඉන්නේ ලස්සනට එනවා. ආදීන වැඩට එන්න. හරි මම වැඩට එන්න මහත්තයා. ඩාරෙක්කෝ දැන් මට කීයක් තියෙනවද? මම මාස මම හිතන්නේ අවුරුද්දක විතර සල්ලි ගත්තේ නැහැ. මට දැන් සල්ලි තියෙනවනේ ගොඩක්. දැන් අවුරුද්දක සල්ලි තාම බැංකුවේ තියෙන්නේ. ඒව ටික දැන් ගන්න ඕනේ. අදම බස් එකක් ගන්න ඔහොම.
දැන් මම සල්ලිකාරයෙක් බල දැන් මට බස් එකක් නෙවෙයි බස් 5ක් උනක් ගන්න පුළුවන්. මම මගේම ව්‍යාපාර ටිකුත් පටන් ගත්තා මෙහෙම. ඒ බලමු ATM එක කීයක් තියෙනවද කියලා. හරි. කෝටි 5ක් විතර තිබ්බා. වැඩි නෑ කෝටි 5ක් නේ තිබ්බේ. එහෙනම් අර බස් එක ගන්න යන්න ඕනේ. මං කාර් එකකුත් මේ ගත්තා. බස් එකත් ඇරන් තව කාර් එකක් ගන්නවා. නැත්තම් හරියන්නේ නැහැ. ඔෆිස් යන කාර් එකයි ට්‍රිප් යන කාර් එක ගන්නවා. මේ ඉන්නේ අයියා. අයියේ මේ බස් එක දැන් ගඩන් වැඩ කරාද? ඔව් මල්ලි ඕක කෝටි 2ක් විතර එනවා. කෝටි 2ක්. අවුලක් නැහැ මෙන්න සල්ලි. මල්ලිට කොහෙන්ද මෙච්චර සල්ලි? මං දියුණුනා අයියේ කොහමද කඩයක් කරලා. හොඳයි මල්ලි. අපිටත් අගේ වා දියුණුන එක. හරි අයියා මං ගිහින් එන්නම් එහෙනම්. අඩෝ වලපන්නේ බස් ටිකේ ලස්සන. හැමෝම මට ගරු කරනවා. අම්මා කොහොමද ලස්සන බස් ටිකේ. මම හිතන්නේ මේ පළාතේම මන්දකොතු එච්චර ලස්සන බස් එකක් ගත්තේ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට මෙතන වීඩියෝ එක ඉවරයි. ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති. එහෙනම් next වීඩියෝ එකේ හම්බ වෙමු. goodbye.